කොහොමද ලස්සන අපේ සුන්දර ශ්‍රියංකාව? අලුගල් ලෙන තියෙන්නේ උතන තමයි. නකල්ස් 5 weeks තියෙන්නේ මේ ටික. නෝද අපි ඇවිල්ලා ඉන්නවා අලුත් ඉසව්වකට. ඉතින් හැමෝටම good morning. ඉතින් ඉන්නේ තැනට zoom කරාට පස්සේ ඔයගොල්ලෝ දැනගනි. ඉතින් අපි ඉන්නේ දැන් කොටගම අලි 7 ඉහළට යන්නේ. ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති මේ කුරුල්ලෝගේ සද්දේ, මේ වතුරු පාරයි සද්දේ, හුලං හමන සද්දේ විතරයි තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් දකින්න ඇති. මම ඔයගොල්ලන්ට පෙන්නුවා අලි 7 පහලට පේන විදිහ මම ඔයගොල්ලන්ට පෙන්නුවා. නිවුස් වලට එහෙම කිව්වා මේ නායකයා කියලා කොටසක්. ඒ ඉතින් ඒ නායකයා කොටස් වලට ඔයගොල්ලෝ දකින්න ඇති පාකිස්තාන මේ වගේ එක කන්ට්‍රි වලින් මේ ඩොනේෂන් හම්බුණා. තාවකාලික කුඩාරම් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන මේ බැඳපු ඒ ගහලා තියෙනවා පේනවා පාකිස්තාන කියලා. ඉතින් මේ සයිඩ් එකෙත් මම ඉස්සරහට හොයලා බලද්දි දැනගන්න ලැබුණේ මේ නාය ගිහිල්ලා තමයි මේ කුඩාරම් ඇඳලා මේවල දැන් කට්ටිය ඉන්නවා. මේ විදිහට තමයි වටපිටාව තියෙන්නේ. සෙවණ දෙන විශාල ගසක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තැනට එනවා නම් අනිවාර්යෙන් ෆොරස්ට් එකේ ටිකට් එකක් අරන් ඉන්න ඕනේ ඒගොල්ලොන්ට. අපේ ඩීටේල්ස් දීලා. මොකද නිතරම වගේ මේ ෆොරස්ට් එකේ අය මෙතනට එනවා. දැන් ටිකකට කලින් ෆොරස්ට් එකේ එක්කෙනෙක් අපිට හම්බුණා. එයා ඇවිල්ලා අපෙන් ඇහුවා ඔයා ටිකට් ගත්තද කියලා. තෙල්දෙනිය වනජීවී කාර්යාලයෙන් තමයි මේ මම ටිකට් එක ගත්තේ. ඉන්න දිනවා ඉහළට. ගෝනවල නේ? මේ තැනට කියන්නේ ගෝනවල කියලා. ඔන්න ඔය විදිහට තමයි සුන්දරත්වයේ තියෙන්නේ මේ කොටගඟ ඇලි 7. මේ ටිකේ නම් ටිකක් මේ පඩිපෙල් වගේ තියෙනවා. දැන් මේ මම එන්න කලින් චුට්ටක් හොයලා බැලුවාට පස්සේ මට මේ දැනගන්න ලැබුණා
මේ ගමේ අයත් එක්ක එකතු වෙලා ෆොරෙස්ට් එකත් එක්ක ඒ කට්ටිය සහයෝගයෙන් මේ තැනට එන්න මේ පාර ක්ලියර් කරලා තියනවලු. ඉතින් දැන් අර ටිකට් එකක් ඉෂුව කරන හින්දා මේ තැන බලන්න එනවා නම් මේ එන අයට පොඩ්ඩක් කම්ෆර්ටබල් ඒකට අතරමං වෙන්නේ නැතුව යන්න. ඒ දේවල් ඉතින් ඒගොල්ලෝ හදලා තියෙනවා. අපි ඒකට උනා ඒ දණ්ඩ මීටර් 200කට පස්සේ තමයි දෙවනි මහල. දැන් ඉන්නේ අර බෝඩ් එකේ කියන විදිහට මේ දෙවෙනි තට්ටුවේ ඉන්නේ. තව තට්ටු 6ක් ඉහළට යන්න තියෙනවා. මේ වගේ. දෙවෙනි තට්ටුවේ එතන නාන්න පුළුවන්. මේ හරිය මෙතන මේ පොඩ්ඩක් යමුයි. නමුත් කාන්න පුළුවන්. කාන්න පුළුවන්. මේ දාන සමුදින් අපි දැන් යනවා මෙතනින් උඩ කොටසට ගිහිල්ලා අපි ඔයගොල්ලෝ වීඩියෝ එකක් දානවා. දැන් අපි යන්නේ තුන්වෙනි එකට. මට තියෙන සෑහෙන්න මං කල්ස මාරු කරගන්න ඕනේ. මීටර් 100යි තියෙන්නේ. ඇත්තට මේ ඉන්ෆෝමේෂන් මාර වටිනවා.
දැන් අපේ ලංකාවේ ඕනම කෙනෙක්ට මේ එන්න පුළුවන් නේ. කොහොමද? මාරම අස්සනයි. කියන්න වචන නැහැ ගායිස්. මාරම අස්සනයි. අපි දැන් ඉන්නේ ඇල්ලේ තුන්වෙනි කොටසේ. පළවෙනි කොටස අපිට මිස් වුණා. ඒක අපි නැවත පහළට යද්දී ඔයගොල්ලෝ ඉන්දියස් දෙන්නවා. ඕගොල්ලන්ට පේනවද මේ අං කටුස විශේෂයක් නේ දැක්කද නේ එයාගේ අණක් වගේ තියෙනවා මං හිතන්නේ අර මෙයා මේ පරිසරයට ඔබින විදිහට වෙස්වලාගෙන ඉන්නේ මේ තමයි දුම්බර අං කටුස්සා පහුගිය දවස් ටිකෙම අපි මේ බෑන සමරල ඉතින් මේ ගමනත් ඩියලි හයික් එකක් තමයි උඩුදුම්බර කළුගල ගැරන්ටි ඇල්ල ගියා ගැරන්ටි ඇල්ලත් ඉතින් මේ හයික් එක වගේ තමයි මේ වගේ ඩියල්ල දිගේ තට්ටු උඩ නගින එක තමයි කරේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා ටිකක් බලන්න අපි දැන් යන්නේ 4 වෙනි කොටසට. අපි එතනට ගිහිල්ලා එමු. ඔන්න අපි දැන් කිට්ටු වෙනවා. ඇල්ලේ 4 වෙනි කොටසට. ඔන්න එතන නම් ටිකක් මේ පැත්තේ යන එක ටිකක් ඩේන්ජර්. එතන යන්න දින අපි යමු. මේ ඇල්ලට ටිකක් දුර එන්න වුණා. අනිත් ඇලි සෙට් එකට පොඩ්ඩක් පහසුවෙන් ආවට මේකට ටිකක් එන්න වුණා.
ඔන්න අපි ආයෙත් ඉතින් හතරවෙනි කොටසට. ඕකම ලස්සන අපේ සුන්දර ශ්‍රී ලංකාව. අපි කලින් ආව තුන්වෙනි කොටස තමයි මේ තියෙන්නේ. අපි කලින් ආව තුන්වෙනි කොටස. ඔයගොල්ලෝ දකින්නද මේ හැමතැනම මං සලකුණු මේ අපිට යන්න විදියට මේකේ මාක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්නද මේ කලින් දුම්බරට ආවේනික රක්ෂිතයට ආවේනික වෙන මේ අංකටුස්ස කියන සතා තමයි හිටියේ. ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා දැන් පස්වෙනි කොටසට. මීටර 30යි තියෙන බොහොම ළඟයි. මේ තියෙන්නේ පියම් අපි දැන් ඉන්නේ හතරවෙනි කොටස පහු කරලා පස්වෙනි කොටසට ඇවිල්ලා ඉන්නේ. ඒක නම් මාරම ලස්සන දියැලක්. මේ බලන්න කොහොම සුන්දරත්වය. අපි අනිත් දියැලි පහළින් උඩට එද්දි උඩ ඉඳන් ආපු සෙට් එකේ මේ උස මේක. තව උඩටත් අපි ගිහිල්ලා බලමු මීට වඩා ලස්සනට. ඊයේවි. කොහොමද ඒක? මාර ලස්සනයි නේ. තව අපිට නැවතුම් පොළවල් දෙකයි. 6 වෙනි එකයි 7 වෙනි එකයි. අපි 7 වෙනි එකේ තමයි අද අපි කැම්පින් කරන්න සූදානම් වෙලා ආවේ. මේ ටිකේ චුට්ටක් බලලා ඊළඟට යමු. මේ බටගස් අස්සෙන් තමයි බට ගාලක් තියෙන්නේ. යායට විශේෂයෙන්ම කියන්න ඕනේ
මාත් එක්ක මගේ channel එකේ මුලින් ඉඳන්ම ඉන්න audience එක ඉන්නවා. ඒගොල්ලෝ මම විදේශගත වෙලා හිටියා. ඒ අතරදිත් ඒගොල්ලෝ channel එකත් එක්ක continue හිටියා අද වෙනකම්. ඒ අයට හදවතින්ම ස්තුතියි. වීඩියෝස් දාන්න මේ වගේ පුළුවන් වෙලාවට අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනින් මම වීඩියෝස් හදනවා. මේ පරිසරේ මම ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් ගේනවා. මේ වීඩියෝ එක බලලා අලුත් කෙනෙක් නම් channel එකත් එක්ක එකතු වෙන්න. මේ බලන්න මාත් first time තමයි මේ මල දැක්කේ. මේ මල ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මේ තියෙන එකේ ශාක පත්‍රේ මේ තියෙන එකේ කඳ බලන්න. මේ මල ගැන මේ දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න කමෙන්ට් එකකින්. ඉතින් ඉස්සරහට යන්න ඕන කියලා. හයවෙනි කොටස අපි අර තියෙන්නේ මේ 7 වෙනි කොටස. මෙන්න තියෙනවා 7 වෙනි එක. අපි මෙතනින් කැලෑකුට්ටියෙන් ඔහම උඩට ගිහිල්ලා view point එකටත් ඇවිල්ලා උසම තැනටත් ඇවිල්ලා මේ අපි වීඩියෝ එකක් දාන්නම්කෝ. මේකේ උඩට ගියාට පස්සේ තමයි අපි අද කැම් කරන view point එක. පොඩි තනතලාවක් වගේ තියෙන. එතන තමයි අපි කැම් කරන්නේ. අපි හිතන් ඉන්නේ මේක 6 වෙනි එක කියලා. මම අර බෝඩ් එක බැලුවා. මට හරියට ඒක වටහා ගන්න බැරි වුණා. 6 වෙනි කොටසට යන්න බෑ මේ. එතන පොඩ්ඩක් ඩේන්ජර් ප්ලේස් එකක්. මේ වහන්න මේ කැලේ හැදෙන මල්. මම මේ මල් කඩන්නේ නැහැ. මොකද මේවා මේ පරිසරයටම රැකිලා යන්න තියෙන්න ඕන. ලං කරලා පෙන්නන්නම් මේ. අපි දැන් ඉන්නේ ඇලිහතේ මුදුනේ.
අපි මේක දිගේ දේශීරාව දිගේ ඉහළට යන්න ඕනේ. මේ ඉන්නේ අපි 7 වෙනි ඇල්ලේ උඩ පොයින්ට් එකේ. අපි මේක දිගේ ඉහළට ගිහිල්ලා මේ කොටගංග පාලම හම්බ වෙනවා. අතුරු පාර ඔස්සේ යනවා. ඉතින් මේ ගමනාන්තයේ අයිකොනික්ම තැන තමයි මෙන්න මෙතන. මේ කොටගංග පාලම. යනවා තැන්නට. ඔන්න අපි ආව තැන view එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාරම ලස්සන තැනක්. මේ තැන්න ඇත්තටම මේ මට මේ සයිසට් එක මිස් වුණා. මම චුට්ටක් පරක් වෙලාවේ මොකද මේ වීඩියෝ එක දාගෙන. මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නකල් 5 weeks. අපි නැවත ඉතිරි දවසක අපි යන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ අලුගල් කන්ද. අපි පොඩියට හදාගත්තා අපේ කිචන් එක. Slices तो कमाल नहीं
උදෑසනක් හැමෝටම අද අපි ඇලි හතේ මුදුන ඉන්නේ. ඉතින් මේක තමයි අපේ කැම්පින් සයිට් එක. උදේම අපි ඉක්මනින් නැගිටලා අප් කරලා එඩිට් කරගත්තා. සන්රයිස් එක කියන්නේ මේ පැත්තෙන් තමයි පොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒක හරියට ආවේ නැහැ මොකද මෙතන ගස් තියෙන හින්දා අපි ඒක ඉතින් ඒක වීඩියෝ කළේ නැහැ. මෙන්න අපේ කිචන් ඒරියා එක. මෙන්න අපේ කඳවුරු භූමියේ අපි හිටපු තැන ඊයේ මේ පෙටෙන්ට් එක. එහෙනම් අපි මේ මන්ට කැම ටික හදලා අපි යනවා නතනින් තියෙනවා අලුගල් ලෙන තියෙන්නේ උතන තමයි. තව බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ඒ දෙසට යනවා. ඉතින් මේ පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නකල්ස් 5 weeks තියෙන මේ ටික. ඉතින් එහෙම තමයි මම ලස්සන view එක.
එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ඔයගොල්ලෝ දකින්නද අපි උදේවරුේ අපේ දවස ගෙවුනේ කොහොමද කියලා උදේවරුේ අපි මෙතන ඔක්කොම සම්පූර්ණ ක්ලීන් කරලා තින්නේ බෑග් එකේ දාගත්ත ඔක්කොම මේ කුණු කසල සේරම මොකද මේ තැන් වල දාලා යන්නේ ඉතින් අපි අර ඇලි හතේ උඩට ඇවිල්ලා ඉතින් අපි අද යන්න ඕනේ අලුගල්ලේනට ඉතින් ඒක නිසා අපි මේ මෙතන අද දවස ගත කරා දැන් අලුගල්ලේනට අපි යනවා ගිහිල්ලා එතන චුට්ටක් වටපිටාව බලලා ඒ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට ගේන්න ඒක බලලා මේ අපි නැවත අපේ ගෙවල් වලට යනවා එහෙම තමයි වෙන්නේ ඔන්න අස්කරා ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතින් ඔයගොල්ලෝ තවත් මේ වගේ ලස්සන දස් කරලා යන්න එතකොට මේ දැන් ආරක්ෂා වෙනවා පරිසරයටත් හොඳයි හැමෝටම මේ තැනට එන්නත් පොඩ්ඩක් හරි chance එකක් සෙට් වෙනවා අපි යන පැත්ත තමයි තියෙන්නේ අපි යන්නේ දැන් අලුගල්ලෙනට මේ මිදුවේ මසාගෙන තියෙන අලුගල්ලෙන ඒකේ පහළ තියෙන්නේ අපි එතනට යමු දැන් එන්න තියෙනවා අලුගල්ලෙන අපි යමු සංචාරක යාළුවෙක් වුණා තොටවත්ත බණ්ඩාර එයා නැගලා තිබ්බ ගොඩක් මේ කඳු මේකේ ඉතින් ඒක හින්දා මේ අපිට මේකේ බුහා ගන්න කියන්න බෑ ඉතින් මම ප්‍රධානම ආව කෙනෙක්ට දැක ගන්න පුළුවන් දේවල් තමයි මම කිව්වේ ඔන්න මේ හිස්කබල මෙන්න මෙතන තිබුණු තැනම සුරක්ෂිතව මන් තියෙනවා මෙතනත් තව ගුහාවක් තියෙනවා